ඔබ කවදා හරි GTA වගේ වීඩියෝ ක්‍රීඩාවක් ක්‍රීඩා කරලා තියෙනවද? හොඳයි. අපි මෙහෙම හිතමු. ඒ ක්‍රීඩාවේ ඉන්න චරිත දන්නේ නැහැ ඔවුන් ඉන්නේ පරිගණකයක් ඇතුලේ කියලා. ඔවුන්ට ඒ ලෝකයේ ඇත්තක්. දැන් මොහොතකට හිතන්න. අපිටත් වෙලා තියෙන්නේ ඒ දේම නම්. අද යන්තුලින් අපි කතා කරන්නේ අපේ ජීවිතයේ උඩි යටිකුරු කරන මෙන්න මේ සිමියුලේෂන් තියරි එක ගැනයි. මේක සංකීර්ණ විද්‍යාවක් නෙවෙයි, මේක අපි හැමෝටම දැනෙන අත්දැකීමක්. මේ වීඩියෝ එක පුරාම අපි මේ මැට්‍රික්ස් එකේ රහස් දොරවල් එකින් එක ඇරලා බලමු. මේ සිමියුලේෂන් තියරි එක තේරුම් ගන්න අපි සරල උදාහරණයක් ගමු. ඔබේ ටීවී එක ළඟටම ගිහින් බැලුවොත් ඔබට පෙනේ කුඩා කොටු වගයක්. අපි ඒවට කියනවා පික්සල් කියලා. දුරට ලස්සන රූපයක් වුණාට ළඟට ගියාම ඒක නිකම්ම තිත් ගොඩක්. අපේ ලෝකයේත් ඒ වගේමයි. විද්‍යාඥයෝ පරමාණුවටත් වඩා ඇතුළට ගිහින් බලද්දී ඔවුන්ට හමු වුණේ අංශු නෙවෙයි, නිකම්ම ශක්ති කම්පන විතරයි. ඒ කියන්නේ මේ ලෝකයේත් හදලා තියෙන්නේ ඊටාම කුඩා ඩිජිටල් තිත් වලින්ද? ඇයි මේ ලෝකය උපරිමයෙන්ම විශාලණය කළාම එතනින් යාට කිසිම දෙයක් නැත්තේ? හරියට පරිගණක ක්‍රීඩාවක සීමාව වගේ නේද? වීඩියෝ ක්‍රීඩාවක පරිගණකය විසින් නිර්මාණය කරන්නේ ඔබ ඒ වෙලාවේ දකින දේ විතරයි. ඔබ පිටුපස තියෙන කිසිම වස්තුවක් ඒ වෙලාවට පරිගණක මතකයේ නැහැ. ඒකින් පරිගණකයේ වේගය, එහෙම නැත්නම් ප්‍රොසෙසින් පවර් එක ඉතිරිවීමක් සිද්ධ වෙනවා. ක්වොන්ටම් විද්‍යාවේ ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකෙන් කියන්නේ මෙන්න මේක තමයි. අපි යම් අංශුවක් දැස බලන තුරු ඒක තියෙන්නේ තරංගයක් විදියට. අපි බලපු ගමන් ඒක අංශුවක් වෙනවා. ඒ කියන්නේ මේ විශ්වය නිර්මාණය වෙන්නේ අපි බලනකොට විතරද? අපි නිදාගෙන ඉන්නකොට හෝ කිසිවක් නැති තැනක මේ ලෝකය පවතින්නේ නැද්ද? මේ සිමියුලේෂන් තියරි එක ඔප්පු කරන්න තවත් උදාහරණයක් තියෙනවා. ඒ තමයි ගණිතමය කේතය. එහෙම නැත්නම් සෝබාදහමේ හැංගුණ අංක. සූර්යකාන්ත මලක්, මුහුදු බෙල්ලෙක් සහ අභ්‍යවකාශයේ තියෙන මන්දාකිනියක්, මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ එකම ගණිතමය රටාවකට. ඒකට කියන්නේ ගෝල්ඩන් රේෂියෝ කියලා. ඇයි සෝබාදහම මේ තරම් ගණිතයට ආදරේ? මල්පෙති ගණන පවා හැම විටම එකම අංක මාලාවකට අනුව තියෙන්නේ ඇයි? මේක හම්බයක් වෙන්න බෑ. මේක හරියට කවුරු හරි මේ ලෝකය නිර්මාණය කරන්න පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් කෝඩ් එකක් වගේ නේද? ලොකු ප්‍රහේලිකාවක් මේක. ඔබේ අතින් ජීවිතේ වැරදීම් සිදු වෙලා තියෙනවද? එහෙම නැත්නම් අත්වැරදීම් සිදු වෙලා තියෙනවද? හරි. ඔබ කවදා හරි අත්දැකලා තියෙනවද එකම දේ දෙපාරක් වුණා වගේ දෙයක්? ඔව්. ඒකට කියනවා ඩේජා වූ අවස්ථාවක් කියලා. එහෙම නැත්නම් ඔබ හොඳටම දන්නා ඓතිහාසික සිදුවීමක් ලෝකෙම වැරදියට මතක තියාගෙන ඉන්නවා කියලා දැකලා තියෙනවද? ඔව්. ඒකට කියනවා මෙන්ඩෙලා ඉෆෙක්ට් එක කියලා. මේවා නිකම්ම අමතක වීම නෙවෙයි. මේවා මේ යෝධ පරිගණක වැඩසටහනේ ඇතිවන කුඩා දෝෂ හේවත් ක්ලිචර්ස් වෙන්න පුළුවන් නේද? පද්ධතිය අප්ඩේට් වෙන වෙලාවට අපේ මතකය සහ ඇත්ත ලෝකයේ අතර පොඩි ගැටීමක් සිද්ධ වෙන්න පුළුවන් නේද? අපි ඉන්නේ සිමියුලේෂන් එකක නම් මේක හදපු අය කවුද? ඔවුන් අපිට වඩා දියුණු අනාගත මිනිස්සුද? එහෙම නැත්නම් පිටසක්වල ජීවීන් පිරිසක්ද? වැදගත්ම දේ තමයි මේක දැනගත්ත කියලා අපේ ජීවිතය නතර වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් මේ ක්‍රීඩාව හොඳින් සෙල්ලම් කරන්න. අපේ සිතුවිලි වලින් මේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න අපිට පුළුවන් කියලා අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක පුරාම අපේ මනස අවදි කරන්න එකතු වුණු ඔබට ස්තුතියි. මේ වීඩියෝ තවත් කෙනෙකුට යවන්න. මොකද ඔවුන් තවමත් ඉන්නේ තද නින්දක වෙන්න පුළුවන්. එහෙනම් යන් සබ්ස්ක්‍රයිබ් කරලා මේ වගේම තවත් අභිරහස් ගවේෂණ වලට එකතු වෙන්න. ජය වේවා.